කාන්තාව ඇය ගැන විවිධ අය විවිධ අදහස් විවිධ මත පළ කර තිබෙනවා. දාර්ශනිකයන්, කලාකරුවන්, විද්වතුන්, සාහිත්‍යකරුවන් මෙකී නොකී බොහෝ අය කාන්තාව පිළිබඳව ඔවුනොවුන්ගේ අදහස් ලෝකයට දායාද කළා. ඔබටත් කාන්තාවක් පිළිබඳව විවිධ මත විවිධ අදහස් තිබෙන්නට පුළුවන්. නමුත් කාන්තාවගේ නිර්මාතෘවරයා එනම් මැවුම්කරුවා ඇය ගැන පවසන දේ ඔබට පැහැදිලි කිරීමක් කරන්නටයි මා මේ සූදානම් වන්නේ. දෙවියන් වහන්සේ එනම් මැවුම්කරුවා කාන්තාව පිළිබඳව මුලින්ම කියන්නට යෙදුණු දේ අපේ අවධානයට යොමු කෙරුවොත් ඇය ගැන අපි දරන බොහෝ අදහස් වැරදි බව අපිට ඉඳුරාම වැටහෙන්නට යනවා. ශුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ 2 පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ මැවුම්කරුවාණන් වහන්සේ ස්ත්‍රිය පිළිබඳව මුලින්ම කළ ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ ඇය සුදුසු සහකාරියක් බවයි. ප්‍රේමවන්තය, මේ සහකාරිය කියන වචනය අපේ සාමාන්‍ය විවාහාරයේ භාවිතා වුණත් ශුද්ධ බයිබලයේ මේ වචනය භාවිතාවේදී එහි තිබෙන අර්ථය දැනගෙන සිටීම කාන්තාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා දැක්මක් සඳහා ඉතා වැදගත් බව මා විශ්වාස කරනවා. පරණ ගිවිසුම ලියවන්නේ හේබ්‍රෙව් භාෂාවෙන්. එනිසා මේ සහකාරිය සඳහා භාවිතා වන හේබ්‍රෙව් වචනය ඒස කියන වචනයයි. ඔබ කල්පනා කරනවා දැන් මේ ඒස කියන වචනේ ඇත්තා වූ අර්ථය කුමක්ද? ඒස කියන වචනේ තිබෙනා අර්ථය තමාට අවශ්‍ය කරන ශක්තිය හා උපකාරය නැති වූ කල තමාට උපකාර කරන්න කියන අදහසයි. තමාට අවශ්‍ය කරන ශක්තිය නැති වුණාම තමාට අවශ්‍ය කරන උපකාරය තමා විසින්ම උපදවා ගන්නට අසමත් වුණු තැනදී උපකාර කරන තැනැත්තා හෝ තැනැත්තිය ඉන් අදහස් වෙනවා. විශේෂයෙන්ම ආපදාවකදී පිහිටවන තැනැත්තා. එය හරියටම මේ වගේ. හිතන්න, දියේ ගිලෙන කෙනෙක් කර කියා ගන්නට දෙයක් නැහැ. නමුත් එවැනි අවස්ථාවකදී කරනු ලබන උපකාරය මේ වචනය තුළ අපට මනා ලෙස පැහැදිලි කිරීමක් කරනවා. මේ උපකාරය යමෙක්ව මුදනු ලබන උපකාරයක්. මෙම උපකාරය යමෙකුට කිසිවක් කර කියා ගන්නට බැරි අවස්ථාවකදී ලැබෙන්නා වූ උපකාරයක්. මෙම උපකාරය යමෙක්ව තමාගේ දුර්වලකමෙන් මුදනු ලබන උපකාරයක්. ප්‍රේමවන්තය, මෙම වචනය මේ ඒස කියන වචනය පරණ ගිවිසුමේ 21 වතාවක් භාවිතා වෙනවා. ඉන් දෙවතාවක් මුල් ස්ත්‍රිය හා සම්බන්ධව. ඉතිරි 19 වතාවම දෙවියන් වහන්සේ සම්බන්ධව, එනම් උන්වහන්සේ අපට දෙන්නා වූ උපකාරය සම්බන්ධව භාවිතා වන වචනයක්. කාන්තාව යනු
දෙවියන් වහන්සේව අපගේ උපකාරය හැටියට පිළිඹු කරන පිණිස ලබා දුන්නා වූ කෙනෙකු බව ඔබත් මමත් සිහි කළ යුතුයි. එනම් නැතිවම බැරි උපකාරය. ඇය කාන්තාවයි. කාන්තාවෙනි, ඔබ භාර්යාවක් නම්, ඔබ මවක් නම්, ඔබ සමහර විට කොඳුර නොවෙන්න පුළුවන්. මගේ ස්වාමි පුරුෂයාගේ දුර්වලකම, මගේ දරුවන්ගේ දුර්වලකම අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ නම් ඔබේ මැවුම්කාරයා ඔබට නියම කරපු භූමිකාව තමයි ඒ අයට ඒ දුර්වලකමින් මිදෙන්නට අවශ්‍ය උපකාරය ලබා දෙන්නිය ඔබයි. ඔබ තුළින් දෙවියන් වහන්සේගේ උපකාරය ඔවුන්ට පිළිබිඹු වෙන්නට යනවා. එනිසා පුරුෂයනි, ඔබගේ භාර්යාව, දරුවෙනි, ඔබගේ අම්මව දෙවියන් වහන්සේගේ උපකාරය හැටියට දකින්නට අමතක කරන්නට එපා. භාර්යාවෙනි, මව්වරුනි, ඔබගේ භූමිකාව ගෞරවයෙන් දෙවියන් වහන්සේ ඔබට නියම කළ පරිදි කරන්නට, කෙඳිරීමක් නැතුව එය කරන්නට මේ පණිවිඩය ඔබට දිරියක්, සවියක් ගෙනෙන බව මං විශ්වාස කරනවා. ඔබ සැමටම සුබ දවසක්.